හයිඩ්‍රජන් හෙලයිඩ් සම්බන්ධ පහත සඳහන් කුමන ප්‍රකාශය නිවැරදි වේද? ඒ ප්‍රකාශය තියෙන්නේ හයිඩ්‍රජන් හෙලයිඩ් ජලයේදී ආම්ලික වේ කියලා තියෙන්නේ. ඔව් ඒක හරි. ඔයාලා දන්නවා හයිඩ්‍රජන් හෙලයිඩ් මොනවද? HF ඊට පස්සේ HCl HBr HI ඔය ටිකනේ. එතකොට මේවා ආම්ලිකයි. හයිඩ්‍රජන් හෙලයිඩ් වල බන්ධන විඝටන ශක්තිය කාණ්ඩය පහළට යන විට අඩු වේ. එතකොට අපි දන්නවා HF ගේ බන්ධන දිග දැන් බන්ධන ප්‍රබලතාවය බලපාන්නේ මොනවද? බන්ධනයේ දිගනේ හරිද? එතකොට බන්ධන දිග අඩුයි නම් බන්ධන ප්‍රබලතාවය වැඩි. ඉතින් අපි දන්නවා එන්න බන්ධන දිග වැඩි වෙනවනේ. කාණ්ඩේ පහළට යනකොට එන්න බන්ධන දිග වැඩි වෙනවා කියන්නේ බන්ධන ප්‍රබලතාවය අඩු වෙනවා. හරි මේක හයිඩ්‍රජන් හෙලයිඩ් බන්ධන විඝටන ශක්තිය කාණ්ඩය පහළට අඩු වේ. ඒක හරි. C ප්‍රකාශය කියන හයිඩ්‍රජන් හෙලයිඩ් වල ආම්ල ප්‍රබලතාවය කාණ්ඩය පහළට යන විට අඩු වේ. ඒතර ආම්ල ප්‍රබලතාවය කියන්නේ H එක පිට කරන් තියෙන හැකියාවනේ. ඒක මේ බන්ධනයේ ප්‍රබලතාවය අඩු වෙනකොට H එක පිට කරන් තියෙන හැකියාව වැඩි. يعني ආම්ලිකතාවය වැඩි වෙනවා. මෙතනදී අඩු වේ කියන එක වැරදි එතකොට. හයිඩ්‍රජන් හෙලයිඩ් වල බන්ධන දෙක කාණ්ඩය පහළට යන විට අඩු වේ. බන්ධන දෙක කාණ්ඩය පහළට යන විට වැඩි වෙන එක වෙන්නේ. AB තමයි උත්තරේ අංක 1.